හායි කොහොමද ඔයාලට ඔන්න ඉතින් මගේ පළවෙනි ලොග් එක තමයි අද අරගෙන එන්න හදන්නේ මං හිතුවා ඩේලොග් එකක් කරන්න අද දවස කොහොමද ගත කරේ කියලා අපි ගිහින් බලමු වීඩියෝ එකට ඔන්න ඉතින් මේ වගේ පරිසරයක් තමයි අපේ ගෙදර මිදුලට ආපුහම වටපිටාවේ පේන්න තියෙන්නේ. කොළම කොළ පාටට පේන්නේ මේ ගස්වැල් ගොඩාක් තියෙන පරිසරයක් තමයි මිදුලට ආපුහම ඉතින් පේන්නේ. දැන් කරන්න තියෙන්නේ උදේම අතු ගාන එක තමයි. මිදුල අතු ගාලා ඉවර කරලා ඊළඟට පාරක් අතු ගන්න ඕනේ. ඔන්න ඉතින් මිදුල අතු ගාලා අස් කරලා ඉවරයි. දැන් ඔන්න ඔහොම තමයි පේන්න තියෙන්නේ. ඒ අතරේ ඔන්න අපේ පොඩි මෑන් සපෝට් එකක් දෙනවා, ට්‍රීවිල් එක අස් කරනවා, අතු ගානවා, පිහ දානවා. එයා තමයි මේ වැඩ ඔක්කොම කරන්නේ. එයා හරි කැමති මේ වැඩවලට. එහෙම තමයි එයා ඉතින් සපෝට් එකක් දෙන්නේ මට වැඩ කරගන්න. ඊළඟට තියෙන්නේ ගෙදර අස් කරගන්න. කාමරේ අස් කරා, අතු ගාලා, සාලෙත් අස් කරලා අතු ගාලා. ඔන්න ඔය විදිහට තමයි උදේ වැඩ ටික කරගත්තේ. ඊළඟට තියෙන්නේ කන්න තමයි. උදේට කිව්වට දැන් වෙලාව 11ත් පහු වෙලා මම හිතන්නේ. අපි දෙන්නම ඉතින් දැන් තමයි කන්නේ. එයා ඉතින් තනියම කන කෙනෙක් නෙමෙයි. එයාට හැමදාම කවන්න ඕන. කැවුවොත් විතරයි කන්නේ. කන එකත් පාඩුවේ කන්න බෑ. ඔය පේනවනේ කන්නේත් නට නට. ඇත්තටම මම මේ කරන පළවෙනි vlog එක අඩුපාඩුත් ඉතින් ගොඩක් ඇති. ඔයාලා ඉතින් බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඔන්න ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා ඉන්නකොට ඔන්න පොඩි බඩකින්නක් ආවා. ඊට පස්සේ ඉතින් ලෑස්ති වෙන්නේ කොයින් පානයක් හදාගන්න. ඔන්න ඉතින් ඒකත් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඒකේ රස බලන්න. ඔන්න ඔය විදිහට තමයි අද අපි දවස ගෙවුවේ. ආයෙත් ඒ වගේ දවසක බ්ලොග් එකක් කරන් එන්නම්. බයි.